ඒ කියන්නේ ගමනක් ඉතින් උදේ පාන්දරමත් ගමනක් යන්න පිටත් වෙන්න හදන. බස්ස පායනවා කියලා කට්ටියක් වරපෝ වැස්සේ අඩුවක් නැහැ නේ. තාමත් ඒ විදිහටම වහිනවා. කොළු කරලා තියෙන්නේ අතර පට්ට කළුවක් ඒ. වහිනවා කියන්නේ ඒ පාරේ. මුළු උදේම මස්ත වල දුනා නෙමෙයි. තෙමුණා. තෙමුණ කියන්න බංගා. බාවු ටිකක් ඉඳලා හොන්න යන්න ඕනේ. මේක අද හවස බය කෙනෙක් ඉන්නවා කියලා කෙනෙක් මට හොයන්න කියපු ගාලා. මේකදී මම බයව කන්ටැක්ට් කරලා ඒගොල්ලන්ට දුන්නා. බලමු බිස්නස් එක කෙරේ ගන්න. ඒවන්ට හොඳ ගලක් මම හොයලා දුන්නා. ඒ ඇස්සේ අපේ අම්මා තැඹිලි පුතුනේ. ඒ වගේම තමයි සින්තරික්. මම ඇවිල්ලා මගේ අයිත් channel එකේ දැම්ම සින්තරික් ගල අදට ගන්න විදිය. ඊට එකේ මම කිව්වා ගලකින් තව ගලක් අතුල්ලලා කොහමද හાર્ඩ්නස් එකෙන් ගල හොයාගන්න කියලා. ඊට ඒ පස්සේ මම උත්තරේකුත් දුන්නා. පුදුම දවස් ගානක් කියලා බැලුවා පුදුම දසවදයක් දෙන්නේ. හරිද? ඇවිල්ලා මගේ මීමැස්සන්ව අල්ලගෙන කනවා මේ දෙපඩු. හරිද? මානගෙන හිටියා වරෙන්කො දවසක මට උඹ අල්ලගන්න හම්බ වෙන්නේ කියලා. අද බඩු ආව ගෙලින්ම එකෙක්ව අල්ලගත්තා. හිත උන්ට අල්ලගන්න ඕනේ. බාන්නකො ගෙලින්ම. ඔය ඉන්නේ බඩු. බම්බර ප්‍රශ්නෙට විසඳුම. බම්බර නෙමෙයි දෙවර. ආයි ගනි. ඔන්න දවස් ඇතුලේ vlog එකකට ඇවිල්ලා ඉතින් අලුත් යාළුවෙකුත් ඉන්නවා බලා ගන්න. දෙබර ඇල්ලුවා. මේ මල වදයක් දෙන්නේ ඊළ මං කිව්වේ පුදුම වදයක් දෙන්නේ. ඒ ඉන්නේ ඉර වෙලා දකලා යන්න බෑනේ. අපි මෙයාවත් එක්ක ගිහින් මෙයා ඉන්න තැන ඔය. යන්න. ඉන්නේ කොහෙද කියලා බලන්න. ඉගානම් මම බලන් හිටියා. පැන ගියා. හරිද? අර කෙහෙල් පඳුර අස්සේම හිටියා. අල්ලගන්න බැවුණා. අද ෂේප් එක බලන් ඉట్లా ඔන්න ෂොට් එක දුන්නා. ඉරාවට විදින ඒක මෝ මීමස්සව අල්ලගෙන පෙන්න දැකලා තියෙනවා. කවුද? ඈ? කවුද? දෙබරෙක්. දෙබර. හැපැත්ත කොනේ නෙමෙයි ඉන්නවලු. එන ලකුණු ගහපුවා හෙද්ද දැන්. මේ ගහේ මෙන්න මේ ගහේ තමයි දෙපර කූඩුව තියෙන්නේ. බලන්න හිට පේන්නේ මොනවද අස්සේ තියෙන්නේ. හරියට පේන්නේ. පොළොව ටික අස්සේ තියෙන හින්දා හරියට පේන්නේ නැහැ. ඒ ගහේ තමයි දෙපර කූඩුවේ තියෙන්නේ. දෙපර කූඩුව වහගත්තා දැන් මේක අයින් කරන්න ඕනේ. කපලා අයින් කරන්න එකේ පීඩයක් මං ගේන්නම්. මේක නැත්තම් බෑ කරන්න හැමදාම මෙහෙම ප්‍රශ්න තියෙනවා. ඕගන්ටත් දෙපර ප්‍රශ්න ඇති කියලා මං හිතනවා. ඒ ප්‍රශ්න වල සාමාන්‍ය හැමෝටම වගේ තියෙනවානේ. එතකොට දෙපරට ගන්න පුළුවන් හොඳම උපාය මාර්ගික ක්‍රියාවලියක් තමයි මං අර කිව්වේ. ඒ වගේ දැන් පිටරට නම් කරන විදිය මං දාන්නම් වීඩියෝ කෑල්ලක් මේකෙන් ඩවුන්ලෝඩ් කරලා හරි. ස්ටික් පේපර් එක තියෙනවා. ඒ කියන්නේ මේ ග්ලූ පේපර් එක. නෑ ඒක වෙන්න මොකක්ද දන්නවද? පිටසක් වෙයි වෙන්නද? කියන්නේ මොකක්ද දන්නවද? දෙද්දියක් තිබ්බින් ඉඳන්නේ අඩුම ගානේ පරමාණු බෝම්බයක් කරලා හොයාගත්තේ. ඒකෝ නියුක්ලියර් ෆිසික්ස් වල ඒකට නියුක්ලියර් කෙමිස්ට්‍රි වල හැම තීව්‍ර දියුණුවක් ආවේ ඔය ලෝක යුද්ධෙත් එක්ක. රසමලස ජෙලි පැන්ඩ. ගම්. ලකී බෙයාස්. මෙගා බෙයාස්. මල් හෙබ. කෙන්ගා මෙන්න ඒ කවුරන් ගෙඩිය කඩමුද? ෆයර් ෂොට් එක ගන්න. කඩුවා. මේක අර පැණි කවුරන් එක දන්නේ නෙමෙයි. කන පුළුවන් වෙයි.